හායි කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. මම අද ඔයාලට ගෙනාවේ ඔයාලා ආසම අන්පැකින් වීඩියෝ එක. ඔයාලා බෑනේ දවස්වල හැමෝම ඉතින් ආසාවෙන් ඕඩර්ස් දාන ඇප් එකකින් තමයි මාත් ඕඩර් එකක් දැම්මේ. මේ පළවෙනි ඕඩර් එක නෙමෙයි, මේක මගේ දෙවෙනි ඕඩර් එක. පළවෙනි ඕඩර් එක දැම්මා මම කොහොමද ඕඩර්ස් එනවද, ක්වොලිටි එක කොහොමද කියලා බලන්න. ඊටසේ ඒක කොහමද මට දවස් 7කින් ආවා. හැබැයි දෙවෙනි ඕඩර් එක නම් අද තමයි මට ආවේ. දවස් ගොඩක් ගියා. අන්තිම දවස් තමයි මට අද ආවේ. මම දැක්ක TikTok එකේ ගොඩක් අයට පාසල් ඇවිල්ලා නැහැ, පාසල් කියපු දිනෙට ආවේ නැහැ හොම කියලා. කොහොම හරි ඉතින් අද ආවා මගේ පාසලේ. හැබැයි මම ඒක පොඩ්ඩක් ඇරලා බැලුවා. මම හිතාගෙන හිටියා අරින් අම්පැක් කරනවා කියලා ඔයාලත් එක්කම. හැබැයි ඉතින් අර දවස් ගාණක් හිටපු හින්දා මට ඒක බලන්න ඕනේ වුණා. කිව්ව විදිහටම ආවද එහෙම නෙගේ. මොකද කට්ටියන්ගේ මේ දාලා තිබ්බ සමහර බඩු මාරු කරලා එවලා හොම කියලා. හැබැයි මම අන්පැක් කරාට මොනවද තියෙන්නේ කියලා විතරයි බැලුවේ. මේ ඇතුලේ තියෙන ඒවා ගලව බැලුවේ නැහැ. මම එහෙනම් ඔයාලට පළවෙනි ඕඩර් එක පෙන්නන්න, පළවෙනි ඕඩර් එක පෙන්නලා දෙවෙනි ඕඩර් එක පෙන්නන්න. වටිපිටේ සද්ද ගැන හිතන්න එපා. ඉදිරි මිනිස්සු ඉන්න ළඟ තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මගේ පළවෙනි ඕඩර් එක තමයි මේක මම අයිටම් දෙකයි බැලුවේ. හැබැයි දෙකක් ගන්නට කවුරුත් මුලදී දාන්නෙම නැති ඕඩර්ස් දෙකක් තමයි මම මුලින්ම දැම්මේ. ඇයි දන්නේ මට ඕනේ වුණා ඒක දාන්න. දැක්ක ගමන් මට ඇවිල්ලා මට ඒකට ගොඩක්ම ඇවිල්ලා තිබ්බේ මෙන්න මේක. ස්ලීප්ලස් තමයි ස්ලීප්ලස් නෙමෙයි මෙන්න මේ දෙක තමයි ඕඩර් කරේ. මේක ඇත්තටම මට නම් ප්‍රශ්නයක් නැහැ. මොකද මම ෂේන් එකෙන් කලින් සැරේක ඕඩර් කරා මේ වගේම සැන්ඩල්ස් දෙකක්. ඒක මම අවුරුද්දක් විතර යූස් කරා. සාමාන්‍ය ලංකාවේ සැන්ඩල්ස් දෙකක් පාවිච්චි කරලා ඉතින් මගේ නම් මාස 3කින් විතර පටි එහෙම කැඩිලා යනවා. හැබැයි ඒක නම් හැම ප්‍රශ්න නැහැ. තාමත් හොඳට තියෙනවා. හැබැයි දැන් අඩිය එහෙම ගෙවිලා තියෙනවා. ඒ හින්දා ඉක්මනට අර අඩිය ගෙවෙන හින්දා මම මේ වගේ ටිකක් උස එකක් ගත්තා. මේක අර ලෙදර් ඒ වගේ එකක් නෙමෙයි. මේක සොෆ්ට් එකට තියෙන එකක්. ඉතින් මං කියන්නේ මේක මේ අර ක්වොලිටි කියලා. මේක මට කියන්න තේරෙන්නේ නැහැ. මේක මට හොඳයි. අර ගොඩක් හොඳ ක්වොලිටි එකක් බලනවා වගේ නම් මේක හොඳ නෑ. මං කියන්නේ ක්වොලිටි එක ලොකු ක්වොලිටි එකක් බලනවා නම් මේක හොඳ නෑ. මොකද මේක මේ අර ලෙදර් වගේ හැම දේවල් වලින් නෙමෙයි මේක හදලා තියෙන්නේ. මේකේ සයිස් ගැන කතා කරොත් මේක මම කලින් සැරේ ඕඩර් කරපු සැන්ඩල්ස් දෙකේම සයිස් එක තමයි මම මේකෙත් ඕඩර් කරේ. ඒ හින්දා මට ප්‍රශ්නයක් වෙන්නේ නෑ සයිසස් වල. ඔයාලත් ස්ලිපර්ස් හරි ෂූස් හරි සැන්ඩල්ස් මොන හරි ඕඩර් කරනවා නම් අනිවාර්යෙන් ඒකේ තියෙන සයිස් chart එක බලන්න. සයිස් chart එක බලලා ඕඩර් කරන්න. මොකද මේ ඒක තියෙනවා කකුලේ ලෙන්ත් සයිස් එකටම වෙනකන් හරියට මැනලා ඕඩර් කරනවා. මම කෝකටක් කියලා සයිස් chart එකේ තියෙන විදිහට මැනලා තමයි ඕඩර් කරේ. ඊළඟ ඕඩර් එක තමයි මම ගත්තේ ඇයි වගලමයි. මම කිව්වනේ මේ වගේ වනම් පළවෙනි උතර කවුරුත් දාලා නැද්ද? ඒක මම විතරයි වෙන්නේ මේ වගේ අර හිතන්නේදී ඕඩර්ස් දාලා ඇත්තේ. ඊළඟට මේ තියෙන ඇඳුම. ඔයාලට පේනවා ඇති මේක නිකන් අර කට්ලෝන් ලොකුන විතරක් යනවා. ගවුම් එහෙම ගර්ල්ස් ලෝන් මේ දවස්වල මම දැකලා තියෙනවා. එහෙම එකක් වගේ මම හිතන්නේ. මේ ක්‍රොප් එක බ්ලවුස් එක ගන්න ක්‍රොප් එක. මේක මට ගානට තියෙනවා. මම මේක දැම්මේ මීඩියම් සයිස් එක. මේක 1500 ගණක් උනේ මට මතක විදිහට. ඔය නෑ මට නම් මේක සැටිස් ප්‍රශ්නයක් නෑ. ඊළඟට මගේ දෙවෙනි ඕඩර් එක මම මේක නිකන් ඕඩර් කරනකන් දවස් ගාණක් බලන් හිටියා. බැරි මෙතන අද ආවනේ ඕඩර් වීඩියෝස් තමයි මම අන්පැක් කරේ. මේ මගේ දෙවෙනි ඕඩර් එක. මේකේ මම මේක ඇරගෙන ලොකු දෙනම් උදේ මම මේක ගත්තේ 1400 ගානකට.
මේක මට කියන්න තේරෙන්නේ ඇත්තටම මේක පාවිච්චි කළාම තමයි බලන්න ඕනේ. ඒ කියන්නේ මේක ලොකුවට බර නෑ, ලංකාවේ හොඳ තරම් බර නෑ. පොඩි බෑග් එකකට උනත් තාගෙන යන්න පුළුවන් හින්දා තමයි මේක ගත්තේ. මං හිතනවා ඉතින් හොඳයි කියලා. මේක ලොකුයි. ලොකුට තියනවා. එහෙම ප්‍රශ්නයක් නෑ. මට අවුලක් නෑ. 1400 ගානක්. ඊළඟට මේක මම පර්ෆියුම් එකක් මම පොඩි පර්ෆියුම් එකක් දැම්මා. ඒක වෙන්න ඕනේ. අපි බලමු. ඒක හරි කියුට් ලිප්ස්ටික් එකක් වගේ. මේක 500 ගානක් මට මතක විදිහට උනේ. බලමු සුවඳයිද කියලා. ඕ නෝ. ඒක සුවඳයි. ඇත්තටම මේක සුවඳයි. ඇත්තටම මම මේකට මාර්ගෙන් ඔයාලට මම මේක දාන්නම්. ෆොටෝ එකක් දාන්නම් මම මේක අනිවාර්යෙන් ඔයාලට හැම එකම ඒක කියලා වැඩන්න. ඇත්තටම සුවඳයි. අපේ අක්ක දැන් මේ සුවඳ අපේ අක්ක මාර පර්ෆියුම් පැකේජ් එකකට දැන් මේක දැක්කහම මේ සුවඳ බලන්න ඔන්න යාටත් ඕනේ නේ අනිවාර්යෙන්. ඔව්. ඊළඟට මම මේක කොන්න ගත්තා. ටෙම්පල් ෆ්ලවර්. මේක එකපාරටම හදිස්සි අනිත් මොහොතේ දැම්ම උඩට දාලා ඉවරලා ආය අර පැය ගානක් තියෙන යන්නේ ඒ වෙලාවේ තමයි මම මේ උඩට දැම්මේ. ඉතින් අර හයිය නෑ පොඩක් ලස්සනට ගහන්න. ලස්සනයි. මේ අවුරුදු ළමයි ඉතින් මේ චීත්තේ හැට ඇඳගෙන බලක් ගහගෙන ඉන්න පුළුවන්. ඒක තවලන්නේ ෂේප් ලොකු ගානක් නෑ. මේකට රුපියල් 200 ගානක් හරි 100 ගානක් හරි. ඊට පස්සේ මම කරන්න සෙට් එක. මේ තියෙන මම මේක ඇත්තටම ඕඩර් කරේ. මම වැඩි හරාම් ගන්න කැමති නැති කෙනෙක්. ඒක මට හරි අපහසුයි. දැනුත් දාලා නැහැ මම මොකද. දැන් ගොඩ කාලෙකින් වැඩි කරාම් දාන්න කැමති නැති කෙනෙක්. කොහොමද ඉතින් අර කොහරි ෆන්ක්ෂන් එකක් තිබ්බොත් බැරි වෙලාවක් කියලා තමයි මම මේක ගත්තේ. දැකලා ආසාවට ලස්සනයි මම හිතනවා. මේක ළමයි වුණා මට මතක විදියට 500ට අඩුයි. මට මතක විදියට 500ට අඩුයි මේක කොහොමයි. 500 ගානක් කොහොම ගානක් ඇත්තේ. ඊට පස්සේ මම වැඩේ කරා ලිප්ස්ටික් එකක්. ඉතින් ඒක එළියට එනවා බලන්න. සෙට් නෑ මට ගැලවෙනවා. මේක යටින් මේ කරකල උඩට ගන්න තියෙන මේකෙන් මෙහෙම පොඩ්ඩක් ඒක ගැලවිලා. මේ තියෙන කලර් එක නම් ලස්සනයි මට. හැබැයි ඉතින් ගැලවෙනවා. කමන්නේ නම් කරන්න. මේක මට මතක නෑ කීයටද ගත්තේ කියලා. ඇත්තටම ලොකු ගණන් වලට මේ මං ගාකුත් ගත්තේ. සාමාන්‍යයෙන් ওই 500 ගණන් වලට මේ පොඩි අයිටම් ගත්තේ. මේක මං ඔයාලට කියන්නේ නැහැ ඉතින් ගන්න කියලා. මේ කැලේ කියලා හැම එකෙම මෙහෙම දන්නේ නැතුව ඇති මං හිතන්නේ. මේක ලස්සනයි කලර් එක කොහොම හරි. ඉතින් නම් පේනවා තමයි.
පේන්නේ නැහැ. මම හිතන්නේ දිලිසෙන හින්දා. ඊළඟට මේක මොකක්ද? මතක නැහැ. මේක තමයි නිල් පාට අයිලයින් එක. ලොකු ආසාවක් තිබ්බ කොට දවසකින් මේ බ්ලූ කලර් එකකින් අයිලයින් එකක් ගන්න. බලමු. ගලව ගන්න බැලම මට මේක. හයි. බලමු. ඒක මරු ඉඳලා ඒක තමයි ළමයි දුනුෆ් කියලා මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් මේක ගහලා තියෙනවා. ඉතින් හොඳයි මේකත් හොඳයි. ඒක මේක නම් මේ මං ගත්තේ ගොඩක් අය වීඩියෝස් දැකලාමයි මේ ගත්තේ. මේක ළමයි අර අයිබ්‍රෝස් වල උඩට අඳින්න ජෙල් එක අන්න ඒක. බලන්න. ඉතින් ළමයි පේන්නද? මම දන්නේ පේනවද නැද්ද කියලා. මේකේ නම ෂොකින් මොකක්ද මට කියාගන්න තියෙන්නේ. මම මේ හැම ඕඩේ ගත්තු බඩුවකම මම ෆොටෝ එකක් වලට මේ අයිනෙන් දාන්නම්. අන්ට ඒක උඩ ගන්න පුළුවන්. ඒකට මේ අර අයිබ්‍රෝස් හදන්නේ උඩට කරන්නේ මේ මේකක් දීලා තියෙනවා. බලමු. සුන්දරන්නේ. අනේ මගේ අයිබ්‍රෝස් තද නැති හින්දා ඉතින් ලොකුවට ඒක පේන්නේ නැහැ. එක මරු. අර අයිබ්‍රෝ පෙන්සිල් එකකින් ඇඳලා ටිකක් තදට හොඳයි. නරකම නේ. මම පොඩ්ඩක් වැදගත් ඕඩර්ස් ටිකක් දාලා වගේ කියන්නේ පාඩුවක් එන්නේ නැති. අර ලිප්ස්ටික් එක විතරයි මට පොඩ්ඩක් අවුලුනේ. මේකත් හොඳයි ළමයි. තව මේකට පස්සේ තව එකයි මට තියෙන්නේ. මේක ළමයි අර නහයට දාන එක. මට මේක මම මේක ආසාවට ගත්තා. මම මේක දාන කියන්නේ නෙමෙයි. ලොකුවට කැමැත්තක් නැහැ. හිල් කරලා හින්දලා පොඩ ශරීරයට වද්දෙන්. එහෙනම් මම අර අතට දාන එකක් ගත්තා. මේ තියෙන ළමයි ඒක හොඳයි. ඕලන්නේ නෝසල් නොදාගත්තා වගේ දන්නේ මේක දාගත්තාට පස්සේ මට ඇඬෙනවා. මේක පොරක් හිරයි මට. හරි මේකත් දාගෙන මම ඉතුරු ටික කරන් මම කම්මැලි මේක ගන්න. තව එකයි තියෙන්නේ. මේක
මේක ඇඳුම. මේ තියෙනවා අර මේව මේ මම දැක්ක මේ දවස්වල ගොඩක් අය අරන් තියෙනවා. මම හිතන්නේ තිමුවකින් ගත්ත ඒවා වෙන්න ඇති. වූල් නූල් වලින් ගත්ත එක. මේක ලස්සනයි. ඉතින් අර මම හිතාගෙනම ගත්ත බීච් එකකට අඳින්න කියලා බීච් පැත්තේ ඇවිල්ලා නැහැ මම නම් කියන්නේ යන්න කෙනෙක් නෑ ඇත්තටම මට. මේ ඉතින් ලස්සනයි. මම මේ පැකේජ් එක කැඩුවේ මෙන්න මේක බලන්නමයි. මම මේ ඕඩර් එකක් සමහර ඒවා මම කිව්වා අපයක් කරලා සමහර ඒවා මේකෙන් කිව්වේ නැහැ. එකක් හරි ආසාවෙන් හිටියේ මේ වගේ වඳින්න. ඉතින් මම යාට කියන්නෙම නැතුව ඕඩර් එක දැම්ම යව සර්ප්‍රයිස් කරන්න කියලා ඉතලා දැන් යාට මේව ගන්න අපු ආසාවකින් ඉන්නේ. ඔන්න ඔය ටික තමයි ළමයි මං ගත්තු බඩු ටික. ඉතින් මෙතන ගත්තු ඔක්කොගම වගේ හොඳයි. හැබැයි අර මේ ලිප්ස්ටික් එක ලිප්ස්ටික් එක කැඩිලා තිබ්බා. අනිත් දේවල් නම් හොඳයි. පර්ෆියුම් එක නම් මාරු සුවඳයි. මම ඒක තමයි වැඩිම කැමති. කුඩෙත් මං දන්නේ නැහැ ටිකක් කල් යූස් කරලා බලන්න ඕන කුඩවල් කොහොමද කියලා. අනිත් ඒවා හොඳයි. මගේ පළවෙනි ඕඩර් එක නම් ආව දවස් 7 ළමයි. දෙවෙනි ඕඩර් එක නම් කල් ගියා ගොඩක් අය කියලා තිබ්බා. සන් පළවෙනි ඕඩර් එක විතරයි පළවෙනි දෙවෙනි ඕඩර් එක විතරයි සාමාන්‍යයෙන් කලින් එන්නේ. අනිත් ඔක්කොම ඕඩර්ස් කල් යනවා එහෙම කියලා. මේ කොහොම හරි අද මම මේ වීඩියෝ එක කරන්නේ ඔයාලට මේ ඕඩර් එක ආපු ගමන්ම තමයි මම හැබැයි ආපු ගමන් පැකේජ් එක කැඩුවා. මට ඉන්න බැරි නම් මම කැඩුවේ. කොහොම හරි මට මම දාපු ඕඩර්ස් ඔක්කොම මට සැටිස්. ඔයාලා තෙමුවකින් ඕඩර් එකක් දානවා නම් අනිවාර්යෙන් රිවිව්ස් බලන්න. රිවිව්ස් බලලා තමයි ඕඩර් එක දාන්න ඕනේ. මම මේ හැම ඕඩර් එකක්ම දැම්මේ රිවිව්ස් බලලා. අර ලිප්ස්ටික් එක මම දන්නේ කැඩිලා මම ඒ වගේ රිවිව්ස් බලුවා කලර්ස් කොහොමද ලිප්ස්ටික් එක ගෑවහම එහෙම කියලා. හැබැයි ඉතින් මේ කොහොම හරි මොකක් හරි වෙලා එද්දි කැඩිලා. ඒ අර අනිත් ඔක්කොම මට ඇත්තටම හොඳයි. අය මං ඕඩර් එකක් දැම්මත් අනිවාර්යෙන් මං ඔයාලත් එක්ක බෙදා ගන්නවා. මං හිතුණා තව එකක් මං ඕඩර් කරයි කියලා. මගේ හිතේ තියෙන බඩු වගේක් ගන්න. ඒ ටික මං තාම කාඩ් එකට ඇඩ් කරන් විතරයි තියෙන්නේ. තාම ඕඩර් කරේ නැහැ. මං එහෙනම් ආයෙත් Thank you for watching.